දැන් රොෂාන් මහත්මයා එන බරපතල විවේචනයක් තමයි ඒ කියන්නේ දුම්බැටි කියන්නේ දිරිගැන්විය යුතු දෙයක් නෙමෙයි. ඇයි මේ මත විශාල බද්දක් අය කරන්නේ නැත්තේ කියලා. එතකොට මේ පනවල තියෙන බද්ද මදි කියලා විවේචනයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් තත්ත්වය මොකක්ද? අත්වශයෙන්ම කියනවා නම් බදු දැන් මත්පැන් සහ දුම්බැටි සඳහා බදු පැනවීමේ පරමාර්ථයත් ආදායම රැස් කිරීමට වඩා මම අපි දකින ආකාරයට රජය බලාපොරොත්තු වෙන්නේ මේ ඉල්ලුම අඩපණ කිරීම ඉල්ලුම දුර්වල කිරීම. ඉතින් ඒක නිසා දැන් උපරිම බදු මුදලක් ඒ සඳහා අය කරනු ලබන බවට අපිට පෙනී යනවා. ඒට හේතුව ඒ අනුව නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් යොමු වීම වැඩි වී තිබෙනවා. මිනිස්සුන්ට කියන්නේ ක්‍රය ශක්තිය අඩු වීම නිසා දැනට ඒක නීති විරෝධී පැත්තට බර වෙමින් තිබෙනවා. ඒක නිසා අපි දැන් බොහෝ විට අපගේ බදු සුරක්ෂිත කිරීම උදෙසා නීති විරෝධී වැටලීම් කටයුතු වැටලීම් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒට හේතුව අර ඒක විතන් වෙනවා නීති විරෝධී මත්පැන් වලට මේ බදු වැඩි කිරීමත් සමග. දැන් ඔබතුමාලා මේ වැටලීම් හරහා සහ උසාවියට ඉදිරිපත් කිරීම හරහා ඒ පැත්තෙන් කොච්චර විතර ආදායමක් උපයනවද සාමාන්‍යයෙන්? අත්වශයෙන්ම අපේ එසේ වැරදි ග්‍රහණය කිරීමෙන් සිදුවන ආදායම් රැස් කිරීම ක්‍රම දෙකක් තිබෙනවා. ආකාර දෙකක් තිබෙනවා. එකක් තමයි අධිකරණ මගින් නඩු පවරා දඩ මුදල් ලබා ගැනීම. ඒක ඇත්ත වශයෙන්ම සුරාබ දෙපාර්තමේන්තුවට එම මුදල් ලැබෙන්නේ නැහැ. ඒවා පළාත් සභාවලට තමයි යොමු වෙන්නේ. ඒ අනුව සුරාබ දෙපාර්තමේන්තුවට එම ග්‍රහණ සඳහා නිලධාරීන්ට දිරිදීමනා ගෙවීමට ත්‍යාග මුදල් ගෙවීමට මධ්‍යම රජය විසින් යම්කිසි මුදලක් වෙන් කරනු ලබනවා. ඒ මුදලින් තමයි නිලධාරීන්ට දීමනා ගෙවනු ලබන්නේ. නමුත් ඊට අමතරව සුරාබ දෙපාර්තමේන්තුවේ බලපත්‍රලාභීන්ට අපි කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ